හරි මම අයිබෝන් කියලා මගේ channel එකට පිළිගන්නවා. අද අපේ ටාගට් එක තමයි ඒක අපේ ටාගට් එක තමයි Microsoft 365 කොහොමද මේ cloud code එක වැඩ කරන්න කියන එක. හරි මේක තමයි අපේ main ටාගට් එක. එතකොට අපි පුළුවන් තරම් ફોකස් කරමු ප්‍රශ්න තියෙනවා නම් අහන්න මේ ඒ සම්බන්ධ දේවල් එක්ක. ඒ කියන්නේ දැන් මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ කෝඩින් කරන්නවත් එහෙම එකක්වත් ඒකෙන් කිසිම සම්බන්ධතාවයක් මම මේකෙන් බලන්නේ නැහැ. අපි මේ මේන් ෆෝකස් එක තමයි Microsoft 365 කියන්නේ Word, Excel, PowerPoint වගේව බලන්න. දැන් සමහර ප්‍රශ්න තියෙනවා අපි මේ දැන් ඔය data ගැනයි එතකොට එහෙම නැත්නම් ඔය model collapse එකයි AI bleeding එක මේ ස්කෝප් එකෙන් නැහැ. ඒ කියන්නේ මේ out of scope. මම ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ අද කරන්න. අපි ওই ප්‍රශ්න වලට අපි ඉස්සරහට එක එක ලයිව් ආවම අපි උත්තර දෙන්නම්. අනිත් එක තමයි පුළුවන් නම් මෙන්න මේ තියෙන මගේ මේ ටික අපි ෆලෝ කරන්න මේ channel එක. ඒ කියන්නේ මගේ YouTube එක, Facebook, TikTok ඔය තියෙන ඔය මේ QR code එක දාලා අපිට ෆලෝ කරන්න පුළුවන්. හරි අපි වැඩේ පටන් ගමු දැන්. අපි දැනට හරි දැන් ඔතන මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේක. හරි කෝඩින් දැන් කොහොමත් වැඩක් නැහැනේ කියන එක. හරි. ඒක මෙහෙම එකක්. ඒතකොට ඒ ප්‍රශ්නෙට උත්තරේ දීගෙන ගාම යන කෝඩින් වැඩක් නැහැ නෙමෙයි කෝඩින් වැඩක් තියෙනවා ඇත්තටම. කෝඩින් ස්කිල් එක තමයි මෙතන ඕනේ වෙන්නේ. ඔයාට ඔයාගේ කෝඩින් වල තියෙන ස්කිල්ස් ටිකක් තියෙනවනේ. කියන්නේ ඔයාගේ කන්සෙප්ට්ස්, ඔබ්ජෙක්ට් ඕරියන්ටඩ් කන්සෙප්ට්ස් අන්න ඒ ටික අනිවාර්යෙන් ඕනේ වෙනවා. ඒක නැතුව යන්න බෑ. එහෙම නැතුව මේකෙන් සර්වයිව් වෙන්නත් බෑ. මොකද AI කියලා කියන්නේ ටූල් එකක්. දැන් ඔයාට මම කිව්වා වගේ මම පෙන්නන්නම් Excel වල කන්සෙප්ට්ස් දන්නේ නැත්නම් මේ ටූල් එක තිබ්බට වැඩක් නෑ. Word දන්නේ නැත්නම් වැඩක් නෑ. PowerPoint දන්නේ නැත්නම් වැඩක් නෑ. එහෙම දන්න කෙනෙකුට තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක ලේසි කරන්න. ඒ කියන්නේ ඔයාට ආයුධයක් හම්බ වෙනවා. එහෙම තමයි තියෙන්නේ. අපි බලමු මුලින්ම මම යන්නම් මෙතනට. මගේ ස්ක්‍රීන් එක මං ෂෙයා කරන්නම්. මං යමු Windows වලට. හරි දැන් මං ඉන්නේ Windows වල. එතන මේක තමයි අපි දැන් කරන්න පටන් ගන්න. දැන් පටන් ගන්න තැන අපි මුලින්ම බලන්න මෙයාව කොහොමද ඉන්ස්ටෝල් කරන්න කියන එක. හරි ඒ කියන්නේ අපි කොහොමද මේකට අපි ඉන්ස්ටෝල් කරන්න. අපිට මුලින්ම ඕන වෙනවා අපි Cloud වලට ගියොත් මම මෙතන කියලා පේනවා මේ pricing ගිහලා ගියාම pricing overview එකේ මෙන්න මෙතන මේ සුටක් බලන්න. මේක වැදගත් කෑල්ලක්. pricing කියන කෑල්ල. හරි. මේක හරි වැදගත්. මෙන්න මෙතන pricing එකේ බලන්න මෙන්න මේ version එක. ඒ කියන්නේ මෙතන තියෙනවා pro version එකවත් අඩුම තරම තියෙනවා මේ වැඩේට. මොකද මේ පැත්තේ බලද්දි මේ free version එකේ ඔයාට පේන මේ generate code පුළුවන් write edit ඒවා තිබ්බට අර Office 365 ඒ වැඩ ටික එන්නේ මේ පැත්තට. මේ තියෙන්නේ විශේෂයෙන්ම මෙන්න මේක තමයි ඔයගොල්ලෝ දැනගන්න ඕන කෑල්ල. මේ තියෙන මෙන්න මෙතනට මම ගියාම Cloud for Microsoft 365 මේක එන්නේ මෙන්න මේ version එකේ. මේක බලා ගන්න ගත්තා මේ pro version එක මේ $17 කියලා තියෙන්නේ. මතක තියාගන්න මේ කැල මේ අවුරුද්දටම ගෙව්වොත්. ඔයා monthly plan එකකට ගියොත් මේක $20ක් වෙනවා. හරි මේ තියෙන්නේ මෙතන කියලා තියෙනවා if we build monthly it's like මේ මෙතන කියලා තියෙනවා මේ $20. ඒක මතක තියාගන්න ඕන එකක්. හරි. ඒක තමයි මෙතන ඊළඟට කියන එක. එතකොට ඔන්න ඒ කතාව තියෙනවා. ඒක මතක තියාගන්න ඕන එකක්. මෙතනින් එහාට තියෙන versions ඕන එකක් ගන්න පුළුවන්. ඒක එකක්. හරි ඊට පස්සේ එක තමයි මේක ඕකේ. ඊළඟට වාට ඕන වෙනවා Microsoft 365 හරි Office package එකේ Microsoft 365 තියෙන එකක් ඕන වෙනවා අනිවාර්යෙන්. කියන්නේ Microsoft 365 එක ඕනේ. හරි මම මෙතන මම පෙන්නන්නම් මම මේකෙන් පොඩි වීඩියෝ එකක් මම රෙකෝඩ් කරා. ඔයාලට වැඩි ලේසි වෙන්න මේක මේ මම ගන්න හැටි පෙන්නන්නම්. මම ප්ලේ කරලා පෙන්නන්නම්. මෙන්න මම එකින් එක මේක විස්තර කරන්න. මෙන්න මෙහෙම පටන් ගන්න මේක. හරි. මේක පටන් ගන්නකොට මෙන්න මෙහෙමයි. අපි මේක මෙන්න ඔය වැඩ කරොත් දැන් මුලින්ම මම Cloud එකට ගිහිල්ලා ඔන්න බලන්න මම පෙන්නන්නම්. අපි මෙතනට ගියාම මෙතන සර්ච් කළා තියෙන්නේ අපි Cloud වලට යනවා. හරි. ගියාම ගියාට පස්සේ බලන්න මෙන්න මේක තියෙනවා. මෙන්න මේ කෑල්ල. මෙතන Cloud for Microsoft 365. මෙන්න මේක ක්ලික් කරන්න ඕනේ. හරි ක්ලික් කරාට පස්සේ ඊළඟට එනවා මෙතනට ගියාම අපිට මෙන්න මේව සිලෙක්ට් කරාට පස්සේ ඔයාගේ Microsoft 365 account එකට login වෙන්න අහනවා. ඒක තමයි ඊළඟ එක. මේ Microsoft 365 account login වෙන්න අහනවා. login වෙන්න ඇව්වට පස්සේ ඔන්නෝම ඉස්සරහට ගියාම ඒක login වෙන්න අහනවා. ඊට පස්සේ මෙන්න මෙතනට එනවා. අපි එකින් එක පහු කරන් ගියාම ඉතින් මම පෙන්නන්න මෙන්න මෙතන ගියාම මෙන්න මේක load වෙනවා. load වුණාට පස්සේ මෙතනට එනවා. මෙතනට ආවට පස්සේ මෙයා අහනවා මෙතන ඔන්න පළවෙනි ප්‍රශ්නේ. මේක කාටද දෙන්නේ? just me all users. මේක ඔයගලන්ට ඔයගලන්ගේ admin නැත්තම්
ඔයගලන්ගේ ඇඩ්මින් කෙනෙක් නැත්තම් මේක ඔයගලන්ගේ ඇඩ්මින් ඒ කියන්නේ ඔයාලගේ පර්සනල් account එකක් නම්. පර්සනල් account එකක් නම් just me කියලා select කරන්න පුළුවන්. ඒ කියන්නේ 365 account එක. හැබැයි සමහරවිට මේක allow කරන්න ඕන ඔයගලන්ගේ ඇඩ්මින් වෙන්න පුළුවන් ඔෆිස් එකකට. එයා මේක allow කරන්න ඕන all users ඔයාගේ organisation එකේ. හරි. ඒක ගියාට පස්සේ ඊළඟට මේ next කිව්වට පස්සේ මේ තියෙන්නේ Word, Excel, PowerPoint මෙන්න මේ තුන එනවා. මේ තුන ආවට පස්සේ ඊළඟට මේක app එකකින් install වෙනවා ටිකක් වෙලා යනවා මේක setup වෙන්න. in progress කියලා setup වෙන්න ගියාට පස්සේ done ඊට පස්සේ මෙතන පෙන්නනවා refresh කරාම එතනට එනවා. ඔන්න ඔමයි setup කරන්නේ. ඊට පස්සේ මම පෙන්නන්නම් අපි ඊළඟට යනවා Claude වලට. ඔයගොල්ලන් Claude installation කරලා තියෙනවා නම් මෙතන මම ගිහලා පෙන්නන්නම් Claude කියලා ගත්තාම Claude app එක මේ desktop app එක. මතක තියාගන්න ඕන එකක් තමයි. මේ desktop application එක ගැන තමයි මම කතා කරන්නේ. හරි desktop application එක ගැන මම මේක ටිකක් විශාල කරන්නම්. හරි. මම මේ කතා කරන්නේ desktop application එක ගැන. මේ desktop application එකේ මෙතනට ගිහලා ක්ලික් කරාම මේ settings ටික ක්ලික් කරාම අපි તો මෙතන select කරලා මෙන්න මේ settings ක්ලික් කරනවා. ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේම screen එකක් එනවා. මේ screen එක ආවට පස්සේ හරි ඊට පස්සේ මෙතනට ගිහලා ඊළඟට කියනවා මම select කරනවා මෙන්න මේම එකක්. connectors select කරලා සමහර වෙලාවට මෙතන පෙන්වන්න නැති වෙන්න පුළුවන්. පෙන්වන්න නැති වුණාම මෙන්න මේකට ගිහලා click browse connectors. හරි browse connectors ගිහලා මෙතන search කරන්න Microsoft. මෙතන තියෙනවා මේ තියෙන Microsoft 365. මෙන්න මෙතන ගිහලා මේ plus icon එකක් එනවා මෙතන add කරලා තිබ්බොත්. හරි මේ plus icon එකෙන් click කරාට පස්සේ ඔයාලට අර විදිහටම connect වෙලා ඊළඟට මේක install කරන්න එනවා. අර විදිහටම එක්ක එතනින් යන්න පුළුවන්. නැත්තම් search කරලා යන්නත් පුළුවන්. මෙන්න මෙතනින් connect කරාම මේ Claude එකට connect වෙනවා. මේ Microsoft Learn කියන එකත් වැදගත්. මොකද Microsoft Learn කියන්නේ මේ documentation එක. Claude එකට connect කරන්න පුළුවන්. අපිට ඕන documentation එකක් කියවන්නත් පුළුවන්. හරි. connect කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මෙහෙමයි එන්නේ. මෙන්න මෙතන පෙන්නනවා Microsoft 365 මෙන්න මේ බටන් එකක් එක connect කියලා. මේ connect කරොත් connect වෙනාට පස්සේ මෙන්න මෙහෙම ටික් එකක් එනවා. හරි. ඒතර මේ version එක මොකද්ද? මේ යලා Claude desktop කියන එක. ඒක කොහෙන්ද හොයාගන්නේ? ඔයාගේ Claude. මෙන්න මෙතනට ගිහිල්ලා claude.com කියලා වෙබ්සයිට් එකට ගියාම claude.com කියලා වෙබ්සයිට් එකට ගියාම මෙන්න මෙතන එනවා ඔයාගේ දකුණු පැත්තේ වම් පැත්තේ ආයිනේ මේ බටන් එක ක්ලික් කරලා මේකේ තියෙනවා get මේ online ගියාට පස්සේ get desktop version කියලා එකක් එනවා. ඒක download කරගන්න පුළුවන්. මේ තියෙන මෙන්න මේ බටන් එක. මේ තියෙන get apps and extensions කියලා මෙතනින් ගිහලා ගන්නත් පුළුවන්. හරි. තමන්ට කැමති විදිහකට මේක setup කරගන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් මෙතනට ගිහිල්ලා අපිට පුළුවන් Claude Cowork ඔන්න මෙතන කියලා ක්ලික් කරාම Claude Code නැත්නම් Claude කියලා ක්ලික් කරාම එතනින් ගිහලා ගන්නත් පුළුවන්. ප්‍රොඩක්ට් එක ඊට පස්සේ අපිට පුළුවන් මෙතන desktop version එක download කරන්නත් පුළුවන්. තමන්ට කැමති විදිහට මේක download කරන්න. හැබැයි මේක desktop version එක මම යන්නේ මොකද මේක ඔයගලන්ට මේ Claude Code එකට වැඩි desktop version එක ඔයගලන්ට හුරුයි මොකද user interface එකක් තියෙන ඉඳ මෙන්න මෙතන. හරි. ඊට මෙතන home කියලා select කරාම මෙතන ඔයගලන් කලින් වැඩ කරපු ටික තියෙනවා. කොහොමද අපි check කරන්නේ? ආපස්සට එක check කරන්න පුළුවන්. මෙතන click කරා settings ගියා. ඊට පස්සේ connector select කරා. select කරාම මෙන්න මෙතන Microsoft 365 කියන connector එක තියෙනවා. මේක තමයි first step එක. හරි. මෙන්න මේක තමයි හරි මෙන්න මේක තමයි මුලින්ම තියෙන්නේ. එතකොට අපි මේක අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මේකයි. දැන් මේවා මෙන්න මේ ප්‍රශ්නේ. හරි දැන් මේක මෙහෙම එකක් තියෙනවා. දැන් මේම ප්‍රශ්න අහන්නේ. හරි දැන් ඕවා ඉගෙනගෙන ජොබ් තියනවාද කියලා. ජොබ් දෙන්නේ කවුද? හරි මේවා ඉගෙන ගත්තට ජොබ් දෙන්නේ මුලින්ම Excel දැනගන්න ඕනේ. හරි Excel දැනගන්න ඕනේ. Excel දැනගත්තට පස්සේ ඊළඟට පුළුවන් අපිට පුළුවන් ඊළඟට මෙතන මෙන්න මේ ප්‍රශ්නේ බලන්න. දැන් ඕවා ඉගෙන ගත්තට ජොබ් දෙන්නේ කවුද? ජොබ් දෙනවා මිනිස්සු. හරි ඔයාලට ස්කිල් එකක් තියෙන්න ඕනේ මුලින්ම. ස්කිල් එක නැතුව ජොබ් දෙන්නේ නැහැ කවුරුත්. හරි ඒක වැදගත් දෙයක්. මොකද ස්කිල් එක නැත්තම් නිකන් ඉන්න තමයි වෙන්නේ. මොකද AI කියලා මම මුලින්ුත් කිව්වා AI කියන ටූල් එකක්. හරි අපි ඒක තමයි ඉගෙන ගන්න ඕනේ. හරි ඒකින්ද අපි මේ ඊළඟ එකට යමු. දැන් අපි මේ කනෙක්ට් කරගත්තානේ. කනෙක්ට් කරාට පස්සේ ඊළඟ එක තමයි අපි මුලින්ම පටන් ගමු Microsoft Excel එක. මම Microsoft Excel වලට යනවා. Excel open කරනවා. හරි Excel open කරනවා. Excel open කරාට පස්සේ මම මෙතන තියෙන මේ blank එක document එකක් ගමු. blank document එකක් අරගෙන මෙන්න මෙතන බලන්න. ගොඩක් වෙලාවට මෙතන මේක ඇඩ් වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ ආයිනේ. හරි. මේක ඇඩ් වෙලා තියෙන්න පුළුවන්. මේක ඇඩ් වුණාට පස්සේ ඔයගොල්ලෝ මේක ක්ලික් කරන්න පුළුවන්. ඇඩ් වෙලා තිබ්බේ නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මේ add-ins කියන එක ක්ලික් කරන්න ඕනේ.
ඇඩින්ස් කියන එක ක්ලික් කරලා මෙන්න මේ තියෙන මේ ඇඩින්ස් කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන පෙන්නනවා ක්ලෝඩ් කියලා. එහෙම නැත්නම් මේක සර්ච් කරන්න පුළුවන්. පෙවුන් නැත්තම්. අර එක සෙටප් කරාට පස්සේ ටිකක් වෙලා ඉඳලා හරි ටිකක් වෙලා හිටියට පස්සේ ඔයගලන්ට හම්බ වෙනවා මේක මේව කරගන්න. හරි. එතකොට මේක සෙටප් කරගන්න හම්බ වෙනවා. එතකොට මෙතන ගියාම මේ ක්ලෝඩ් කියලා සර්ච් කරාම මෙන්න මෙහෙම එනවා. ඇඩ් කරගන්න පුළුවන්. හරි දැන් ක්ලෝඩ් එක ඇඩ් වෙලා තියෙන්නේ. ඇඩ් කරාට පස්සේ මේක ක්ලික් කරාම දැන් අහනවා ඔයාගේ ලොගින් එකක්. මේ අහන්නේ ක්ලෝඩ් වල ලොගින් එක. හරි. මේ ක්ලෝඩ් වල ලොගින් එක තමයි අහන්නේ. එතකොට මේ ක්ලෝඩ් වල ලොගින් එක අහන්නේ ඔයාගේ සබ්ස්ක්‍රිප්ෂන් එක. මේක මම ලොගින් කියලා ක්ලික් කරාම ඊට පස්සේ මෙයා මෙන්න මේ වගේ කෝඩ් එකක් මොකක් කර කෝඩ් එකක් දෙනවා මේ මමද කියලා බලන්න දිනවා. ඊට පස්සේ මේක කනෙක්ට් කිව්ව ගමන් ඊට පස්සේ මෙතන එනවා ඕතරයිස්. ඕතරයිස් කිව්වට පස්සේ ආපහු Excel වලට ගිහලා බැලුවොත් මෙන්න මෙතන තියෙනවා කන්ටිනියු කරන්න මෙයා අහනවා. දැන් මම කියනවා next. අපි මොකටද මේක වැඩ කරන්නේ කියලා කියනවා. මම මොකේද ඉන්නේ? මම කියන ඉංජිනේරින් වල මම ඉන්නේ next. හරි ඒක තමන්ට කැමති විදියක් ඒක පාවිච්චි කරන්න පුළුවන්. හරි ඉතින් ඒකින්ද අපි මෙතන ගිහලා අපි ඊළඟට පුළුවන් මෙතන තව කනෙක්ටර්ස් මේක ඇඩ් කරගන්න. එහෙම නැත්නම් මම කියන මේක skip කරා next. ඔන්න next. දැන් මම කියනවා I understand. ඔන්න මගේ ක්ලෝඩ් එකට ආවා. දැන් ඒක එකක්. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා ක්ලෝඩ් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. Excel sheet එක මේ පැත්තේ තියෙනවා. අපි ඕන තව ටිකක් මේක ලොකු කරගමු. මේ ස්ක්‍රීන් එක. හරි Excel sheet එක මේ පැත්තේ තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා අපේ මොඩල්ස් ටික. තමන්ට හරි මෙතන කැමති කෙනෙකුට මෙතන කැමති මොඩල් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ තියෙන මේක මොඩල් එකක්. මම මෙන්න මේ පැත්තේ. මම පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ මොඩල්ස් ටික තියෙන මේ පැත්තේ. හරි. මේ මොඩල්ස් ටික තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැතුව අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ Opus 5 කියලා තමයි මම සිලෙක්ට් කරලා තියෙන්නේ by default. හරි. ඊළඟට මම මේක තව ටිකක් මෙහෙට ගන්නවා. මම Opus 5 සිලෙක්ට් කරලා තියෙනවා. දැන් බලන්න මෙතන AB43 selected. මේ AB43 selected කියලා තියෙන මෙන්න මෙතන මේ row එක. පේනවද? මේ row එක තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ. හරි. මේක අපි ටිකක් ලොකු කරගමු. හරි. මේ තියෙන්නේ. දැන් මම මෙතන සිලෙක්ට් කරොත් එහෙම A15 මෙතන A15 selected කියලා මෙතන එනවා. පේනවද? දැන් මෙයාට මේක පේන්න පටන් ගන්න තියෙන දැන් මෙතන. ඕන මට කියන්න පුළුවන් මෙතන මෙහෙම. දැන් මට ඕනනම් පටන් ගන්නකොට මේකට prompt එකක් දෙන්න පුළුවන්. හරි. prompt එකක් දෙන්න පුළුවන්. දැන් මේක මේම වැදගත් ප්‍රශ්නයක් එකක්. Once install the connector is it available for whole Office 365 suite? මේක whole Office 365 suite කියලා තියෙන මේක මේගොල්ලන් දීලා තියෙන්නේ. ඇත්තටම Word, Excel, PowerPoint, Outlook ඔය හතරට සහ Teams වලට කනෙක්ට් කරගන්න පුළුවන්. හරි OneDrive වලට මම දන්නේ නැහැ තාම OneDrive connection එක තියෙනවද කියලා. හරි ඒක ක්ලෝඩ් එකකින් check කරගන්න පුළුවන්. දැන් අපි Excel වලට connect වුණා. දැන් Excel වලට connect වුණා පස්සේ මෙතන මම type කරන මෙන්න මෙහෙම. අපි කියමු මෙන්න මෙහෙම එකක්. හරි. Can you add අපි තමු 10 products to this sheet with හරි අපි තමු transaction මම columns ටික කියනවා transaction ID ඊට පස්සේ මම කියනවා customer region price ඊට පස්සේ product name ඕන්න මට කියනවා and anything add any related columns field කියලා මම දානවා. දාලා මෙන්න මෙතනින් කියලා මම කියන මේක ස්පෙලිං එක මම හදනවා add කියලා අපි මේක try කරලා බලමු. ඔන්න බලන්න. පළවෙනි එක. දැන් මම කියනවා 10 products 10ක් add කරන්න කියලා. කියන්නේ මේ transaction ID customer region price product name ඔන්න ඔය ටික. දැන් මෙයා කියන Claude wants to write headers to A1 to A11. ඒ කියන්නේ A1 to A11 නිකන් මෙයා කියන මං ඊළඟ මෙයා මගෙන් අහනවා මේක මොකද කරන්න ඕනේ මං කියන all allow මෙතන කියනවා allow once කිව්වොත් මේක පාරක් මේ ප්‍රශ්නේ උත්තර ආයි සරයක් අහනවා හරි ඊට පස්සේ කියනවා අපි හිතමු allow always allow කිව්වොත් always allow කරගන්න පුළුවන් හරි මං කියනවා always allow නැත්නම් allow once දැනට ඔන්න මෙයා ඇඩ් කරගත්තා transaction එක ID එක දාගත්තා date එක දාගත්තා date එක මං කිව්වේ නෑ මෙයා date එක දැම්මා හරි ඊට පස්සේ customer region product name category quantity unit price total price අන්න දැන් මේ ටිකේ අපිට එකක් දාගත්තා. අපිට ඕන නම් මේ sheet එක අපි ගාව තියෙන එකක් open කරලා ගන්නත් පුළුවන්. හරි. මං කියන allow. ඔන්න product 10 add කරා. හරි product 10 add කරා. මෙන්න මේ product 10 add කරලා තියෙනවා transaction 1 to
රීජන් එක north south ඔන්න ඔම් කියලා දාලා දෙනවා. එතකොට කස්ටමර් කවුද කියලා බැලුවාම මෙතන දීලා තියෙනවා. ඔගෙන allow once ඔන්න ෆෝමැට් කරලා ටේබල් එකක් දැම්මා. හරි ඔන්න Excel වල ඔන්න ඔහමයි Excel වල දැන් මේ ක්ලෝඩ් එකට කියලා මේ වැඩ කරගත්තේ. එයා verify කරගත්තා මෙතන transactions ටික තියෙනවා. ඊට පස්සේ මෙතන Acme group එක තියෙනවා Intech umbrella එක එක groups ටික එක එක companies කියලා. හරි. එතකොට මම කියනවා add 10 මම කියනවා 10 more products and shuffle මම කියනවා shuffle the හරි existing shuffle කියලා shuffle the existing customers within these products ඔන්න කියනවා existing බලමු තව 10ක් මම ඇඩ් කරන්න කියලා. මේ ඉන්න කස්ටමර්ස්ලාම යූස් කරන්න කියලා. හරි. දැන් අපි ඊළඟට බලමු මොකද වෙන්නේ කියලා. මම කියනවා allow once. මම allow කරා කියන දැන් මෙයා C2 C11 එකට මේක ඇඩ් කරනවා. දැන් මෙතන C2 11 ඉඳන් මේක customer read data shuffle customers ටික read කරනවා යා. read කරලා ඔන්න මේක වැඩ ටික කරලා ඉවරලා බලමු දැන් 15 seconds දැන් ආන permission allow once. ඔයගලන්ට allow all කො මෙන්න තව ටිකක් දාගත්තා. හැබැයි අර customers ලාව shuffle කරා. shuffle කරලා මේ global මේ index එක ආපහු ගත්තා. east ඔන්න ඔම කියලා දාගත්තා. හරි. එතකොට ඔන්න ඔය ටික හරි. දැන් අපි හිතමු මේ මේකක්. දැන් එතකොට මේ තව අපි මේ විදිහට දැන් මේ ටික දාගත්තා. හරි දාගෙන ඔන්න data ටික තියෙනවා. මේ data ටික අපිට ඕන නම් තියෙන data ගන්නත් පුළුවන්. අපිට existing data ගන්නත් පුළුවන්. හරි. අපිට කැමති විදියක් මේක යූස් කරනවා. existing data අරන් අපිට පුළුවන් ඒක ඊට පස්සේ මේව කරගන්න. හරි. ඔන්න අපි ඒ ටික වැඩ කරගත්තා. ඊළඟට අපි දාමු ඔන්න allow once කිව්වා ආපහු සැරයක්. ඔන්න අපි ආ ටික දැන් බලමු මොකද වෙන්නේ කියලා. addition and customers දැන් මේ ටික okay. දැන් මේක ඇඩ් කරලා තියෙනවා. හරි. අපි බලමු මේ ටික මොකද වෙන්නේ කියලා. ඔන්න A21 මෙන්න customer shuffle ඔය ටික data ටික දාගත්තා. ඔන්න අපේ transactions ටික තියෙනවා. data ටික තියෙනවා. දැන් මෙතන බලන්න දිනා ටිකත් එක්ක තියෙන්නේ. දැන් අපි හිතමු මෙන්න මෙහෙම එකක්. දැන් මේ data ටික okay. ඒතකොට මට පුළුවන් දැන් ඔන්න මම මේ sheet එක වෙනස් කරනවා. අපි හිතමු customer product data කියලා enter කරා. ඔන්න එකක්. දැන් මට ඕන නම් කියන්න පුළුවන් හරි ඔන්න මේක දාලා තියෙන්නේ. මේක දැම්මට පස්සේ ඊළඟට අපි කරන්න මෙන්න මේ එකක්. අපි හිතමු මෙන්න මෙහෙම එකක් කියලාමු. අපි ගමු මම කියන add a new sheet and name accordingly. හරි. I need a pivot table that with region and customer. Make sure කියලා මම enter කරනවා. ඔන්න මම අලුත් sheet එකක් දාලා මම pivot table එකක් දාලා කියන මේ customer ලගේ මේ region එකෙන් ගත්තේ මොනවද කියලා හොයාගන්න එකක්. හරි. අලුත් sheet එකකුත් add කරන්න කියන. ඒ වගේම මේ sheet එකට නම එයාට කැමති එකක් දාන්න කියනවා. ඊට පස්සේ මම කියනවා Claude wants to create a pivot sheet with region and customer. ඔන්න මම කියනවා allow once. ඔන්න ඒක දාගත්තා. හරි දැන් ඒ කියන්නේ මේවා ගැන මේ නිකන් කරන්න බෑ. ඒවට ඔය Excel දැනගන්න ඕනේ. Excel යම් මට්ටමකින් හරි දැනගන්න ඕනේ මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. හරි. බලමු ආපහු සැරයක් මම allow once කරනවා. ඔන්න දැන් region customer pivot කියලා මෙයා sheet එකක් add කරා. අපි මේ sheet එකට ගිහලා බලමු. දැන් මෙයා මේ ටික එක එක add කරනවා. හරි. මම කියන ආපහු allow once. allow once. allow ඕනේ කියලා කිව්වොත් මේක අපි මේ allow once කියලා මම දාන්නේ ඔයා එකින් එක check කර යන හින්දා. හරි. දැන් අපි බලමු. අපි ඊළඟ sheet එකට ගිහලා බලමු. ඔන්න pivot table එකක් හදලා තියෙනවා. බලමු මේ pivot table එක. මේ තියෙන්නේ. දැන් එයා හදලා තියෙනවා row labels කියලා. ඒ කියන්නේ මෙතන unit sold 64යි. ඒ කියන්නේ sales by region and customer. මේ කියලා තියෙන Acme Group මේකට මේ east එකේ මේගොල්ලෝ අරන් තියෙනවා. north එකේ මේගොල්ලෝ අරන් තියෙනවා. south එකේ මේගොල්ලෝ අරන් තියෙනවා. ඊට පස්සේ ඔන්න බලන්න unit sold කරලා තියෙනවා මෙච්චරක්. හරි. දැන් මෙන්න මේ වගේ report එකක්. කිසි ප්‍රශ්නයක් නැතුව අපි ගත්තා. හරි. එතන මෙන්න මේ ඇවිල්ලා එක පැත්තක් අපි මේ Excel වල පාවිච්චි කරපු. දැන් ඔන්න මේ ටික ගත්තා. දැන් අපිට ඕන කියන්න පුළුවන් දැන් බලන්න මෙන්න මේකෙන් east north මේකේ. ඊළඟට මට ඕන තව කියන්න පුළුවන් ඕනනම් add another table to the right totals
in each region. හරි කියලා මම එන්ටර් කරනවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා. to the right මේ දකුණු පැත්තේ. can allow once. ඔන්න unit souls north එකේ unit souls මෙච්චරයි. ඊට පස්සේ දැන් ඔන්න මෙයා ඇඩ් කරගෙන යනවා. allow data ටික දාගත්තා. දැන් ඔන්න මේ ටේබල් එකක් දාගත්තා. region wise අපි ගත්තා report එකක්. north එකේ මෙච්චරයි, unit sold මෙච්චරයි, total sales මෙච්චරයි. මෙන්න මේක තියෙනවා ඔන්න 40% 14 මෙන්න මේ වගේ sales ටිකක් තියෙනවා. දැන් මට ඕන කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. මම මේ ටික select කරනවා. හරි මේකේ බලන්න H4 to H7 selected. H4 to H7 selected කියලා මම ඊළඟට කියනවා can you show this column as a simple bar chart for each cell. කියන්නේ මෙහෙම නැතුව ලස්සනට නිකන් bar chart එකක් විදිහට පෙන්නන්න කියලා මම කියනවා. හරි ඔන්න දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මම මේ සිලෙක්ට් කරපු ටික හොයාගත්තා. හොයාගෙන යා කියන ඊළඟට මොකද වෙන්නේ කියලා බලමු අපි. හරි. ඊට පස්සේ මම කියන allow දැන් බලන්න. මේ ලස්සන bar chart එකක් දාලා තියෙනවා. හරි. ඊට පස්සේ මේක සිලෙක්ට් කරලා verify. දැන් මෙතනට ඔන්න ඔය පැත්ත. ඔන්න මෙහෙමත් ගන්න පුළුවන්. කියන්නේ මෙන්න Excel වල අපිට ඒ කියන්නේ ඔයගොල්ලෝ දැනගෙන Excel කරන වැඩ ටික එහෙම කරන්න පුළුවන් දේවල් ටික තියෙනවා නම් මේකෙන් ඔයගලන්ට ඕන දේවල් ටික කරගන්න පුළුවන්. අපි තව එකක් එක්ස්ට්‍රා එකක් දාමු. හරි. අපි කියමු මෙන්න මෙහෙම එකක්. Let's create another sheet and name it as dashboard. Hurry. On the top, create a header named dashboard and put the sales by region as first widget. ඔන්න මං කියන අලුත් මේකක් ෂීට් එකක් හදන්න හදලා මං කියන මේකට dashboard කියලා දාන්න මේ sales by region එක amount එකත් එක්ක පළවෙනි widget එක විදිහට දාගන්න කියලා කියනවා. මම දැන් බලමු මේක යවලා මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මං කියනවා always allow කියලා දාමු මේ පාර on dashboard කියලා එකක් හදාගත්තා. sales by region custom product data data ටික දාගත්තා. හරි. ඔන්න dashboard එක හදුවා. දැන් බලමු මෙයා මොකද හදන්නේ කියලා. දැන් මෙයා එකෙන් work කරන මේ 12 seconds ගියා. ඔන්න region එකට දාගත්තා. දැන් මම මේකෙම දැන් මෙයා අර sales by region කියන ටික ඒකට දාගත්තා. හැබැයි මට ඕන විදිහට නෙමෙයි තියෙන්නේ. අර මෙන්න මේ table එකම තමයි ගත්තේ. මෙන්න මෙතන තියෙන main table එක. හරි අපි බලමු ආපහු මේක හදාගන්න විදිහ. මෙන්න මේ වගේ එකක්වත් මොකද කරන්නේ? ඔන්න graph එකකුත් ඇඳලා. හරි. මේ graph එකකුත් ඇඳලා ඉවරයි. දැන් මෙතන මේ sales by region north south කියලා graph එකකුත් ඇඳලා තියෙනවා. හරි. ඔන්න බලමු මම ඊළඟට කරන්න වැඩේ. එන්න dashboard හදන විදිය. හරි. ඊට මෙයා අර header widget region. දැන් මම කියනවා මට මෙහෙම නේද sales by region bar chart එක හරි. ඊට පස්සේ මම කියනවා හරි. sales by region bar chart looks good but create a separate line chart and change the color of bars for each region. හරි මෙතන accessibility එකක් ගහලා මෙයා more keep going හරි ඒක අපිට ප්‍රශ්නයක් නැහැ ඒක දාලා නැහැ මේ වැඩේට. මෙන්න මෙයා අන්න මම අරකින් line chart එක මේකෙන් ගැලෙව්වා ගලවලා ඉවරලා අර each region එකට color එකකුත් දුන්නා. හරි. දැන් ඔන්න ඔය Excel වල වැඩ කරන විදිය. අපිට ඕන මේක මේ පැත්තකින් තියාගන්න පුළුවන්. මේ පැත්තෙන් නැත්නම් මේ යටින් තියාගන්න පුළුවන් මේ size එකටම. ඔන්න dashboard එක. හරි මට ඕන නම් කියන්න පුළුවන් මෙන්න මේ dashboard එක මෙන්න මේ select කරලා. හරි. Make this table just region and total sales. Put them in a tiles format. Tiles වගේ දාන්න කියනවා.
on the top. බලමු මොකද වෙන්නේ කියලා. මට අර total sales විතර unit sold ඒවා වැඩක් නැහැ. percentage එක වැඩකුත් නැහැ. මං කියනවා මට නිකන් අර ලස්සනට අර නිකන් tile එකක් වගේ ඉන්න ඕනේ. බලමු මොකද වෙන්නේ කියලා. කියනවා allow. අනේ ටික අයින් කරා. දැන් මේ ආපහු හදනවා ඒ ටික. හදලා බලන්න මේ graph දෙක වෙනස් වුණා. ඔන්න tile වලට දානවා. ඉතින් ඔන්න north south මේ ටික ලස්සන tiles වලට දැම්මා. දැන් අපි බලමු graph ටික ඊළඟට හදයි. හරි තාම මේක වැඩ කරනවා charts loss their source. දැන් හරි දැන් මේකට දැන් charts ටික අඳින්න යන්නේ. ඒක දැන් chart data කියලා වෙනම table එකක් හදාගෙන දැන් ඒ ටික ඇඳලා දාන්න. මට ඕන කියලපන් අනිත් sheet එකේ තියෙන chart data ටික use කරන්න කියලා. එතකොට එයා ඒක use කරගන්නවා. හරි allow. ඔන්න chart ටිකත් ඇඳුණා. හරි ඔන්න තියෙනවා අපි ලස්සන dashboard එකක් දැන් අපිට ඕන විදියට මෙන්න මේකේ. හරි ඔය ඇවිල්ලා Excel. Excel වල වැඩ කරපු විදිය. දැන් අපි යමු Word වලට. දැන් අපි කියමු දැන් මෙන්න මේම හරි. දැන් මේ custom product data ටික තියෙනවා. සහ මට region මේ pivot tables ටිකක් තියෙනවා. මට dashboard එකක් තියෙනවා. හරි. දැන් මට ඕනේ හරි මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. මේක හොඳ ප්‍රශ්නයක්. හරි. ඔන්න මේ ප්‍රශ්නේ බලන්න. මෙහෙම එකක්. As an example, HR needs to create a salary sheet based on the attendance and fixed allowances. හරි. හරි එතකොට ඉතින් allowances ඊට පස්සේ කියන so he need to import the CSV file ඊට පස්සේ that include attendance details can we automate that in scenario මේක automate කරන්න පුළුවන් මේක automate කරන්න නම් අපිට cloud cowork එක කරා යන්නත් පුළුවන් ඒ කියන්නේ CSV file එක read කරලා ඒක Excel file එක හදලා ඒ ටික හදලා ඒකට යන විදිහට හදා ගන්න පුළුවන් ඒක මේ scope එකේ නෙමෙයි තියෙන්නේ ඒක වෙන scope එකක් ඒ කියන්නේ අපිට cloud cowork එකත් එක්ක යන්න පුළුවන් එතකොට මට hard disk එක access කරලා අර CSV file ටික කියවලා ඒකට ස්ක්‍රිප්ට් එකක් ලියලා ඒ ටිකට ඕන විදිහට දාලා ඉවල Excel එකක් එක්ස්පෝර්ට් කර ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියන මෙන්න මේ ප්‍රශ්නේ. අනිත් එක තමයි without giving each instruction one by one in the chat. මෙන්න මේමයි. ඒ අරකේ ඉතුරු කොටස වෙයි. ඒ කියන්නේ without giving one by one. ඒක පුළුවන්. ඒක ඇවිල්ලා කෝඩ් ටෝකක් හරි එහෙම නැත්නම් අපිට කෝඩ් එක ඇතුළට ගිහලා අපිට කියන්න පුළුවන් මේක ඔටෝමේට් කරන්න කියලා ටාස්ක් ටික. එකින් එක යන්න පුළුවන්. හරි. ඒක ප්‍රශ්නයක් නෑ මෙතන. දැන් මෙතන මම කියන්නේ මේක පොඩ්ඩක් ඉගෙන ගන්න ඕනේ හින්දා ඔයගොල්ලන්ට prompt by prompt මේ Excel එක පැත්තෙන් යන්නේ. හරි දැන් මේ chart එක create වුණා. මේ ටික okay. අපි ඊළඟට බලමු දැන් මෙහෙම එකක්. දැන් මම open කරනවා Microsoft Word. හරි Word එක open කරලා අපි මේ file එක save කරගමු. මේක save කරේ නෑනේ. ඒක මේකෙන් save කරගන්න. save කරනකොට මේ මම මේකෙන් මගෙන් අහනවා කොහෙද මම කියනවා documents directory එකට දාන්න කියලා. හරි. මේකේ නම මම දෙනවා අපි තුමු product sales Excel file එක මම save කරනවා. හරි. product sales කියලා දාගන්නවා. දාගත්තට පස්සේ මේක okay. දැන් මේක save කරා. මම දැන් Word වලට යනවා. Word වලටත් අර විදිහම මම අලුත් blank එකක් දාන්නම්. දාලා අර විදිහ මේ තියෙන්නේ මේ add-ins ගියා cloud එකකින් install කරගත්තා. හරි. මම මෙතන cloud කියලා select කරාම අර විදිහටම මෙතනටත් එනවා. දැන් මෙතන බලන්න මම තව එකක් පෙන්නන්නම්. දැන් මේක ටික වැදගත් එකක්. දැන් හිතමු දැන් මට ඕනේ මෙහෙම දෙයක් කරන්න. මට ඕනේ Word උයි Excel උයි දෙකමත් එක්ක වැඩ කරන්න දැන්. මම අතන Excel එකත් එක්ක වැඩ කරනෝනේ. හරි. මෙතන කියලා කියන මම මෙන්න මේ dot 3 ක්ලික් කරලා settings ගිහිල්ලා මෙන්න මෙතන let cloud work access cloud for Word cloud for Excel මේක enable කරනවා. මේක enable කරලා තියන්න. enable කරාම බලන්න මෙන්න මෙතන ක්ලික් කරාම මේ product.sales.xls කියලා මේකට add වෙලා තියෙනවා. පේනවද? දැන් මට පුළුවන් මෙන්න මෙහෙම එකක්. හරි. Let's create a memo for at එක ගෙවුවා product. අර අපේ කියන මෙන්න මේක. add කළා මෙයාම select කරන්න. මෙන්න මේ product sales. හරි. product sales. අපි බලමු මොකද වෙන්නේ කියලා. මම මේක enter කරනවා. දැන් මේ memo එකක් හදන්න යන්නේ. මේ word එකත් එක්ක. හරි. දැන් මෙයා run මේක බලනවා. මොකද මම මෙතන product sales කියලා මේක තියෙනවනේ XLS file එක. දැන් මෙයා මේකේ memo එකක් හදන්න යනවා. මේ අපේ product sales ගැන විස්තර කරලා word document එකක්. හරි. අපි බලමු මේක මොකද කරන්න කියලා. හරි ඔන්න ඔය වගේ තමයි මේ එකින් එක වැඩ කරනවා. මේ මම තාම මේ පෙන්නන්නේ word excel එක ඇතුළේ. ඊට පස්සේ මේ ask excel for product sale data to the memo can be built on real numbers.
මං කියනවා execute summary. මෙන්න මේ වගේ අන what kind of memo should be? performance review එකක්ද? executive summary එකක්ද? detail analysis එකක්ද? මං කියනවා අපි හිතමු executive summary එකක් මට ඕනේ. මම මේක ක්ලික් කරනවා. ඊට පස්සේ කියන executive team එකටද board external board මං කියනවා මේක executive team එකට දෙන්න ඕනේ. දැන් අපි word එකත් එක්ක ඒ කියන්නේ එකට එකක් දැන් සම්බන්ධ කරනවා. අපි excel වලින් ඒක හදාගත්තා මෙතනට ගෙනාවා. මෙන්න මෙතන මෙන්න මේකෙන් product XLS එක add වුණා. ඒක ගන්න කොහොමද? මෙතන click කරා settings ගියා මෙන්න load let cloud work across files කියලා මේක ටික් කරලා තියෙන්න ඕනේ. හරි. යපව් ඊට පස්සේ යමු. දැන් බලමු මම මේක හදන විදිය. දැන් මම මෙතන data කියලා ඔන්න එකින් 20 transactions January to October 26 ඔක්කොම විස්තර ටික ගන්නවා. හරි. එකින් එක දැන් මේක ඇඩ් කරගෙන යනවා. හරි මේක ඔයගලන්ට මේක ඇත්තටම දැන් අර මම අර කලින් කිව්වා වගේ ඔන්න දැන් මෙයා කියනවා හරි. දැන් මෙයා අහනවා මේක ලව් කරන්න කියලා. ලව් once. ඔන්න මෙම ගන්න bottom line product sale generated ඔන්න මම කික ඇඩ් කරගෙන දැන් documentation එක. හරි. executive leadership team මම කියනවා ලව් once. ඔව්. performance at glance total revenue $39,000 ගාණක් තියෙනවා. average order value මෙන්න මෙච්චරයි. මෙන්න මේ ටික විස්තර ටික ඔන්න ඇඩ් කරනවා. දැන් බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. හරි. මම පෙන්නන්නම් දැන් මේකේ වාසිය තියෙන්නේ ඔයගොල්ලෝ අර Excel එක වෙනස් කරොත් මේක අප්ඩේට් කරන්න පුළුවන්. හරි. ඒ වගේ තැන් වලට මම කියනවා always allow කියලා අපි දාමු. ඔන්න region by regional performance එක මේ revenue එක total percentage එක units ටික average order value එක ඔන්න ඔක්කොම ඇඩ් කරගෙන යනවා word document එකට. product මේ concentration එක ඒ විස්තර ටික ඔක්කොම දාගෙන යනවා දැන්. ඒත් ඔයගලන්ට තියෙන ඊට පස්සේ මෙන්න මේ වචන ටික බලලා මේ documentation එක බලලා මේක හරියට එනවද කියලා මේක බලන්න. හරි. ඔන්න recommendation action දැන් මොනවද කරන්න ඕනේ කියලා මේ build depth computers 3 deals carry 13 million revenue කියන පුළුවන් තරම් මේගොල්ලෝ computers ගැන බලන්න කියලා කියනවා. හරි. දැන් අපි වෙනසක් කරලා බලමු. කියන date note figures drawn from product sales XLS කියලා. ඔන්න මේකේ දාලා තියෙනවා. අපි මෙයා තාම මේකේ වැඩ කරගෙන යනවා. දැන් ඔය අපි ඉගෙන ගත්තා Word document එක Cloud පාවිච්චි කරලා internet connect කරන්න ඔයාගේ තියෙන Excel file එකත් එක්ක. හරි මේක එක පැත්තක්. දැන් මේ ටික බලමු තාම මෙයා formatting ටික fix කරගෙන යනවා. හරි ඊට පස්සේ ඔන්න මේ මෙතන පෙන්වනවා ran 3 scripts. ඒ කියන්නේ මේ background එකේ මෙයා දුවනවා. ඒ කියන්නේ Python script එකක් ඒ වගේ script එකක් මෙයා background එකේ දුවනවා. මේකට ඇත්තටම ඔයගොල්ලෝ Python වත් මොනවද දැනගන්න ඕන මේ Excel Word තමයි දැනගන්න සහ මේ prompt engineering කෑල්ල. මේක prompt කරන විදිය. හරි බලමු දැන් තව sections 4 6 done. මෙතන sections 6ක් තියෙනවා 4ක් ඉවරයි දැන් මෙයාගේ. දැන් මේ sections ටික බලන්න. මම කියනවා love ones. හරි දැන් මේ කියනවා bottom line performance at glance regional performance. ඊට පස්සේ කියනවා product consideration. ඊට පස්සේ concentration එක තියෙනවා. ඊට පස්සේ recommended action. දැන් බලමු ඊළඟ එකට මොකද වෙන්නේ කියලා. තව add කරොත්. දැන් මේ ඇවිල්ලා Word එකේ පැත්තේ ඉඳන් Excel එකට යන හැටි. හරි. ඒ කියන්නේ Excel එකේ data Word වලින් ඉඳන් ගන්න හැටි. මට ඕන නම් Excel පැත්තට ගිහිල්ලා දැන් ගිහලා බැලුවොත් මෙතන පෙන්නන මේ untitled කියලා document එකක් තියෙනවා. Word document එකක්. පේනවද? මම ඒකත් ඊට පස්සේ save කරගමු අපි. මේක ඉවරුනාම ඔන්න document මේ ටික ඉවර closing footnote එක flags මේ ටික දාලා තියෙනවා. දැන් මෙන්න මේ ටික හදලා ඉවරයි. හරි. recommendations ඔන්න ඔක්කොම ටික add කරා. add කරාට පස්සේ මම එකක් කියනවා මෙන්න මෙහෙම එකක්. අපි මෙහෙම වැඩක් කරමුද? දැන් මම ගිහිල්ලා මේ පැත්තට යනවා. හරි ගිහිල්ලා කියනවා දැන් බලන්න මෙන්න මෙතන එකක් තියෙනවනේ. දැන් මෙතන තියෙනවා මෙන්න මේකේ regional performance කියලා එකක් තියෙනවා. මම මේක save කරගන්නකො මේ document එක. save කරගත්තා. මම මේක කියන මගේ documentation එකේ මම දානවා save කරගත්තා. මේ නමින්ම save කරා. හරි save කරාට පස්සේ මේ පැත්තට ආවා. ඇවිල්ලා මම කියනවා මෙන්න මේක. මම කියනවා මෙන්න මේ graph එක මේ document එකේ regional performance මේ table එකේ යටට දාන්න කියලා. හරි ඒක කොහොමද කියන්නේ? මම Excel වලට යනවා. Excel වලට කියලා කියනවා දැන් මෙතන කියලා select කරා මේ memorandum docs එක තියෙනවා. මම මේ select කරනවා මේ graph එක. හරි I have selected the bar chart. Can you add this to the document under section එක මං ගිහලා බලනවා. මම කියනවා regional performance. under regional performance section. Hari. Make sure it's added below the table. කියලා මම මේක යවලා බලමු. ඔන්න ක්ලික් කරා. දැන් මොකද වෙන්නේ කියලා බලන්න.
දැන් මං කියලා දෙනවා මං සිලෙක්ටඩ් බාර් chart එක මං සිලෙක්ට් කරා. ඔන්න share the bar chart image in word. දැන් මම word වලට ගිහලා බැලුවොත් message word ඔන්න word එකට message එකක් යවනවා එයා. හරි. ඊට පස්සේ කියන exported total sales by region මං ඊට පස්සේ word වලට ගිහලා බැලුවොත් දැන් මෙන්න මෙතන working කියලා මෙන්න මෙයා පටන් අරගෙන වැඩේ. එයාට දුන්නා ඔන්න එයා bar chart එක ඇඩ් කරා. දැන් තේරෙනවද? කියන්නේ මේ level එකට වැඩ කරන්න පුළුවන් ඔයගලන්ට. ලස්සනට මේක ඇඩ් කරා. දැන් ඊළඟ එක තමයි දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. මම තව එකක් පෙන්නන්නම්. මෙන්න මෙහෙම එකක්. හරි. දැන් ආපහු මම Excel වලට ගිහිල්ලා මගේ customer product data එකට මම කියනවා හරි. add 5 more sales to the table. හරි. මොකද වෙන්නේ කියලා බලමු. table ඊට පස්සේ make sure you update all the bar charts, pivot tables and chart at word කියලා මම නිකන් දානවා. මම මේක මුලින්ම කිව්වේ මොකද්ද? තව දැන් අපි තුමු දැන් තව sales එන්න පුළුවන්නේ. තව sales ටිකක් ඇඩ් කරනවා මේකට. ඔන්න ඇඩ් කරා. කීපයක් ඇඩ් කරා. අලුතෙන් ඇඩ් කරා කීපයක්. අපි ගාව තිබ්බේ 21 ඉඳන් 3-4ක් ඇඩ් කරා. ඔන්න ඒ ටික හරි. දැන් අපි බලමු මෙන්න මෙතන sales ටික වෙනස් වෙන හැටි. අපි දැන් මෙන්න මේ පැත්තට ගිහලා බලුවොත් දැන් මේවයි sales කොච්චර වෙනස් වෙයිද කියලා බලමු. දැන් updating region totals. දැන් බලමු මේවා ටික වෙනස් වෙලාද කියලා. ඔන්න දැන් 50 ගාණක් තිබුණා. දැන් ඒවා වෙනස් වෙනවා. ඔන්න ඔක්කොම ටික වෙනස් වෙනවා. දැන් මේ 56000 ගාණක් මෙතන තියෙන බලන්න මෙන්න මේකේ ඒක මොකද වෙන්නේ කියලා total එක. අපිට ඕන මේ ඔටෝ කරන්න බෑ මේවට මට කියන්න බෑ මෙයා ඔයා ඇඩ් කරන්න එපා. පුළුවන් නම් මේවට ෆන්ක්ෂන්ස් දාන්න කියලා. එතකොට ඔටෝ ෆන්ක්ෂන්ස් දැම්මම මේ ටික ඔක්කොම වෙනස් වෙගෙන යනවා. ඔන්න වෙනස් වුණා. බලමු මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා. මේකට සම් එකක් දාලා තියෙන්නේ පේනවද? එතකොට මේ සම් එකේ මේවා වෙනස් වෙනවා මේවා ඇඩ් වෙනවා. ඊට පස්සේ uploading pivot region totals අනේ ටික අප්ඩේට් වෙනවා. බලමු dashboard එක අප්ඩේට් වෙනවද කියලා ඊට පස්සේ. ඒ කියන්නේ මේවා අපි දැන් අලුතෙන් ඇඩ් කරොත් කොච්චර දේවල් කරන්න තියෙනවද කියලා බලන්න. ඊට පස්සේ අපි dashboard එකට ගිහලා බලනවා. ඔන්න dashboard එකත් අප්ඩේට් වෙලා. tables ටික අප්ඩේට් වෙලා තියෙනවා. මේ 17215 කියන එක අප්ඩේට් වුණා. දැන් ඔන්න ඊළඟට මම කියනවා word වලටත් මෙතින් sending updates to the word. මම word වලට ගිහලා බැලුවොත් මේ table එක word වල තියෙන table එක. මේ තියෙන්නේ west එක තිබ්බ 810යි. දැන් මෙතන කියලා තියෙනවා උසට ගිහින් තියෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. ඒතර එකකින් හරියටම හොයාගන්න පුළුවන්. හරි sending updates to word අපි බලමු. මෙයා word එකේ බලන්න මේ හැමදේම වෙනස් කරනවා. මතක තියාගන්න මෙන්න මේවා මේවා තියෙන ගණන් මෙතන තියෙන ගණන් ඔය ඒ ටික ඔක්කොම වෙනස් කරනවා. හරි. අපි word එකට ගිහිල්ලා දැන් මෙයා තාම මේ ටික අප්ඩේට් කරගෙන යනවා. හරි. the customer ඊට පස්සේ ඊළඟට ඒ ටික ඕකේ කරා. step 5 of 5 ඔක්කොම ටික ඉවර කරලා දැන් ඔන්න word එක අප්ඩේට් කරනවා. හරි අපි ගිහලා බලමු. දැන් මෙතන මේ chart එක මම කියන allow once මේ පැත්තෙන් එයා chart එක අප්ඩේට් කරන්නද කියලා අහලා තියෙනවා. chart එකයි අර table එකයි. ඒ ටික වැඩ කරගෙන යනවා දැන්. ඔන්න insert region chart below with table caption ඒ ටික ඇඩ් කරන්න කියනවා. හරි. දැන් මේක යනකම් අපි ඊළඟට බලමු PowerPoint open කරමු. දැන් PowerPoint වලට යමු. PowerPoint වලට ගිහිල්ලා අලුත් blank presentation එකක් ගත්තා. ඕම් එකට ගියාම මේ තියෙන්නේ මෙතන ඇඩ් කරලා තියෙනවා අර Claude එකට. තිබ්බේ නැත්නම් කොහොමද add-ons වලට ගියා ඇඩ් කරා. අර විදියමයි. මම Claude කියලා ක්ලික් කරා. දැන් ඔන්න PowerPoint වලට ආවා. අනේ ඊළඟ එක. PowerPoint වලට ආවම බලන්න මෙන්න මෙතන පෙන්නනවා දෙකක්. product sales එක තියෙනවා memorandum doc එක තියෙනවා. හරි. ඔන්න PowerPoint වල කෑල්ල. ඊට පස්සේ මේක Word එකේ අපි තාම මේ ටික වැඩ කරනවා. charts ටිකත් අප්ඩේට් කරයි. ඊට පස්සේ Excel එක අප්ඩේට් කරා. Excel එකේ charts ටික ඔක්කොම අප්ඩේට් කරා. West එක දෙවෙනියට ආවා. ඊට පස්සේ Excel උත් වැඩ කරගෙන යනවා. good catch from Word I'll sort out chart by revenue ඔන්න ඒ ටිකත් match කරන්න හදනවා. මෙයාත් මේ පැත්තෙන් වැඩ. ඔන්න මේ දෙකම වැඩ. දැන් අපි ඊළඟට කරනවා මේ දෙක එකතු කරලා අපි presentation එකක් හදාගන්න විදිය. ඒ කියන්නේ මේ Excel file එකයි මේ document එකයි මේ ටික එකතු කරලා අපි පෙන්නනවා අපිට ඕනේ presentation එකක් හදාගන්න කියලා. අපි ඒක කරන්න හැටි දැන් බලමු. හරි. ඔන්න Excel වල ඕකේ තාම Excel වල වැඩ යනවා. හරි.
PowerPoint අපිට ඔන්න ඔයගලන්ට මෙතන ටෙම්ප්ලේට් එකක් හදලා කියන්න පුළුවන් මෙන්න මේ ටෙම්ප්ලේට් එකට අනුව ගන්න කියලා. අපි හිතමු දැන් මම ගිහිල්ලා ගත්තොත් එහෙම මෙන්න මේකේ මතක හැටියට මම ගාව ටෙම්ප්ලේට් එකක් තිබුණා බ්‍රවුසර් එකේ. කවන්නේ බලමුකෝ. හරි. Word තාම මේක වැඩ. ටේබල් එක රිෆ්‍රෙෂ් කරන්නයි යන්නේ දැන්. ටේබල් එක මෙතන රිෆ්‍රෙෂ් වුණා. දැන් ඊළඟට කියන්න තියෙන්නේ මේ ඉමේජ් එක රිෆ්‍රෙෂ් කරන්න කියලා. මේක මොකද PNG එකක් එන්නේ මේ පැත්තට. ඇක්චුවල් chart එක නෙමෙයි. හරි මේ ඉමේජ් එකේ පෙන්න මේ පැත්තට. visually verified අපි බලමු මෙයා මේක හදයිද කියලා. හැදුවේ නැත්නම් අපිට පුළුවන් කියලා මේක අප්ඩේට් වෙලා නැහැ. ඒකෙන් තමයි මම මේක co-pilot එක. ඒ කියන්නේ අපිට එකින් එක ගිහලා චෙක් කරලා හරියට ඇවිල්ලා තියෙනවද කියලා බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක අප්ඩේට් කරනවා. කියනවා allow අන්න chart එකත් අප්ඩේට් කරා. පේනවද? ඔන්න ඔහොමයි මේ ටික දැන් බලන්න මේ එකට එකක් up to date. මේ ටිකත් අප්ඩේට් කරලා ડોකියුමන්ට් එක විශේෂයෙන් බලන්න මෙන්න මේ හැම නම්බර එකක් මේ අප්ඩේට් කරනවා. දැන් මෙතන ඇති කොහේ හරි ඒක වෙනස් කරපුවා. දැන් අපි ඔය 56000 ගාන ආපු එක මෙතින් මේ 56000 ගානේ එක තියෙනවා සහ ඊට පස්සේ මෙහා කියලා තියෙනවනේ මෙන්න මෙතන සමහර තැන්වල කියලා තිබුණා මේ නම්බර්ස් ටික. ඒ ටික ඔක්කොම ගානට මෙයා අප්ඩේට් කරනවා. දැන් ඒ ටික ඕකේ. හරි replace chart with update version එකත් හරි. දැන් අපි PowerPoint වලට යමු. PowerPoint වලට කියලා කියනවා හරි. I have two documents with product sales and memorandum. මෙන්න මේක. මේ තියෙන්නේ මෙතන document දෙකක් පෙන්නනවා. මේ තියෙන්නේ memorandum එකක් තියෙනවා and memo. හරි. I need to create a slide deck for my management on the sales performance. Be creative and professional. And make sure it's minimal. හරි මම මේක එන්ටර් කරනවා. ඔන්න ඩොකියුමන්ට්ස් දෙක කිව්වා. Word එක මෙයා අප්ඩේට් කරලා ඉවරයි. Tables already in revenue order. Just image to swap. ඔන්න image එක දාගත්තා. image එක ලස්සනට මෙන්න මේ ගැලපෙන image එකම මෙතනින් දාගත්තා. ඔන්න Word එකේ වැඩේ ඉවරයි. දැන් අපි බලමු PowerPoint එකේ වැඩේ කොහොමද කියලා. I pull the data from both files first. අන්න data ටික ගන්නවා දෙපැත්තෙන්ම. හරි. ඒ ටික ගත්තා. ඒ ටික අරගෙන ඔන්න ඒ ටික අරන් තියෙන්නේ. හරි. දැන් මෙයා එකින් එක කියවගෙන යනවා. දැන් අපි Word එකත් හරි Excel එකත් හරි දැන් අපි PowerPoint වලට යනවා. PowerPoint වලට ගිහලා බලමු මෙයා මේක හදාගන්නේ කොහොමද කියලා. හරි. දැන් මේක මෙයා හදාගන්න එක මම පෙන්නන්නම් Cloud desktop එකේ අපි ඇඩ් කරන්නේ මතකනේ අපේ කනෙක්ටර් එක. මෙතනට ඕනනම් කියන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම එකක්. Can you get me all the emails මම මෙතනත් අපි sonnet එක select කරලා දෙන්නේ. I have received today and yesterday. අන්න මෙයාගේ. මොකද මම කනෙක්ට් කරලා තියෙන්නේ කෝප් මේ එක. මම සිලෙක්ට් කරන යවනවා. හරි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. මම මේකට කනෙක්ට් කරලා තියෙනවා මගේ Microsoft 365 එක. බලමු එයා මගේ ඊමේල් එක කියවලා දැන් tools ටික හොයනවා. found tools. ඔන්න tools ටික ගත්තා. හරි. ඔන්න Outlook email search එකට ගියා. පේනවද? Microsoft 365 මම කනෙක්ට් කරලා තියෙන්නේ. හරි. ඔන්න මගේ emails ටික. හරි. ඔය එකකින් මෙන්න මේ ටික ඔන්න ඇවිල්ලා තියෙනවා මේල්ස් ටික. මම yesterday මේ ජුලයි 3 අද ආපු මෙන්න මේ .in foundation එකේ newsletter එකක් ඇවිල්ලා තියෙනවා. හරි. show me the content of .net foundation. ඔන්න එන්ටර් කරමු. ඔන්න මගේ ඊමේල් එකත් මම මේ chat කරන්නේ. හරි. ඒ කියන්නේ කන්වා තියෙන ඔන්න here's the July ඔන්න අරකේ ඊමේල් එක කියවලා එයා මේ පැත්තට දුන්නා. ඒ කියන්නේ මට මේකෙන් මගේ ඊමේල් එකත් එක්ක කතා කරන්න පුළුවන්. හරි ඒ වගේ ඕනනම් කියන්න පුළුවන්. Can you get me all the emails this week that I need to reply? Just get the subjects. ඔන්න Outlook එක වැඩ කරන්නේ. හරි අපි මේකට යමු. ඔන්න පළවෙනි ස්ලයිඩ් එක හැදුවා. revenue is healthy. Its creation not ඔන්න මේ තියෙන ස්ලයිඩ් එකේ දැන් හදාගෙන යනවා. මෙයා ෆෝමැට් එකකුත් ගත්තා. මම කිව්වනේ මෙතන ෆෝමැට් එක. මම කිව්වා be creative, professional and make sure it's minimal. ඔන්න ෆෝමැට් එක. ඔයාලට මේ ෆෝමැට් එක කැමති නැත්නම් ඔයාලට මේක හදාගන්න පුළුවන්.
හරි. දැන් මෙයා එකින් එක දැන් now regional revenue chart එකක් ගන්න යන්නේ. එයා ඊළඟ එක ගන්නවා. revenue chart එක ඇඩ් කරා ඒකට. මේ එන ඩෑෂ්බෝඩ් ස්ලයිඩ් එකක්. මෙන්න මේ ටික ඔක්කොම values හරි. මේ south east west north 17867යි. අපි තුමු මේකේ මේ 10867යි 10350යි 10712යි මේ ටික. ඒ numbers ටිකත් හරි. දැන් මේ හදාගෙන යනවා. අපි බලමු අපේ chatbot එක. මේ තියෙන්නේ. ඔන්න මගේ emails ටික මේ. මේකේ confirm both threads need to be reply from you මේ. මගේ email දෙකක් තියෙනවා. මේ Alex ඔබේ email එකක් තියෙනවා. request එක මෙන්න මේ ටික. මෙන්න මේ ටිකට මෙන්න මේක මට මිස් වෙච්ච එකක්. ඒකට රිප්ලයි මට ඕන මෙතනින් කියන්න පුළුවන්. ඒ දෙකට රිප්ලයි එකක් දාන්න කියලා. ඔන්න ඊමේල් චෙක් කරන්න හැටි. හරි. දැන් අපි මේකට යමු. මම මේක තාම හදාගෙන යනවා. ඒ වගේම තමයි ඔයගේ Outlook එකට ගිහිල්ලා ඉවරලා මේකට ඇඩින් එක දාගන්නත් පුළුවන්. මෙතනට Outlook එකට ගියා. Outlook open කරා. open වෙනවද? හරි. Outlook already open. Outlook එකත් ඒ වගේමයි. මෙතනට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේකටත් අර ඇඩින් එක දාගන්න. හරි. අර විදිහමයි මෙතන ඇඩින් සිලෙක්ට් කරා. මෙන්න මේකෙන් සර්ච් කරා සමහර මේකේ අප්ලෝඩ් මේකට තාම ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නම් ඒක අපි Outlook එක ඇත්තට මේක තාම ඇවිල්ලා නැහැ. මේක වෙනම තියෙන්නේ. මම ඕන පෙන්නන්න මෙන්න මෙතන ගියාම මෙතන install for Outlook කියලා වෙනම එන්නේ. මම මේක ක්ලික් කරාම මෙතනින් ගිහලා ඇඩ් කරන්න ඕනේ. ඒතර අර විදිහමයි Outlook එකට අර chatbot එකක් වගේ මෙන්න මෙහෙම ඇඩ් වෙනවා. මෙතන මේ විදිහට ඇඩ් වෙනවා. එකම දේ වෙන්නේ Outlook එකෙන්. ඒතර නැත්තම් එහෙම නැත්තම් Outlook එක මෙතනින් මගේ 365 එක කන්ටැක්ට් කරලා තියෙන ඉඳ මට මේකට ගන්නත් පුළුවන්. හරි. එහෙම ගන්නත් පුළුවන් මෙතනින්. බලමු අපේ PowerPoint එක. දැන් මෙතන කියලා දෙනවා ඔන්න PowerPoint එකේ slide එකක් හදලා තියෙනවා. ඔන්න මට කියන්න පුළුවන් add few slides explaining each මට කියන්න පුළුවන් explaining in each section of the Word document. හරි. තව slide එකක් add කරන්න කියලා මෙන්න මේ ටික explain කරන්න මට. regional performance මෙන්න මේ ටික. හරි. Word document එකේ තියෙන ටික අරගෙන ඉවරලා එයාට තව slides එකක් add කරන්න කියනවා. හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඒ ටික කියවනවා. අපි මෙතන Word එකත් හරි. ඊට අමතරව මේ Word Excel වලට අමතරව ඔයගොල්ලෝ Google වල මොනවා හරි වැඩ කරනවා නම් එතන පුළුවන් මෙතන ගිහලා ආපහු අර විදිහටම settings ගියා. connectors වලට ගියා. මේ Gmail, Google Drive, Slack මේ ඕන එකක් කනෙක්ට් කරගන්න. add කියව මේ මම browse connectors කොම් ඕන තරම් connectors තියෙනවා. මේ Gmail එක වැඩ කරන්න ඕන නම් මෙතන මෙන්න මේක තා වැදගත් එකක් තමයි මම මෙතන එකක් පෙන්නන්නම්. මේක එකක් තියෙනවා මේ Gmail එක තියෙනවා කෝ එක. Google Drive මේ Notion මේ Google Calendar Outlook වගේ. අනිත් එක තමයි Figma. ඔයාලා වැඩ කරනවා නම් ඔය ඩිසයින්ස් වල Figmaත් එක්ක කතා කරනවා Figma එකේ ඩිසයින් කරගන්න පුළුවන්. මම අර කලින් සෙෂන් එක කළා මේ Cloud design එක ඒ වෙනකොට Figma use කරන්න පුළුවන්. එතන. හරි ඒ ටික ගන්න පුළුවන්. එතකොට Adobe Creative ඒ කියන්නේ Adobe suite එක access කරන්න පුළුවන්. Zoom එක access කරන්න පුළුවන්. එතකොට මේ Miro කියලා කියන්නේ ඔයගලගේ chart එක. මෙතනට ඕන නම් මේ තියෙන්නේ Spotify access කරන්න පුළුවන්. ඔයාලට ඕන නම් යන ගමන් කියනවා මේ Spotify එකේ මගේ favorite play මේ ටික play කරන්න කියලා. ඒ ටික play කරගන්න පුළුවන්. ඔය ටික ඔක්කොම කරගන්න පුළුවන් මේ Microsoft Learn එක. මේක හරි වැදගත් එකක්. මේකේ documentation. Microsoft එකේ තියෙනවා අපිට ඉගෙන ගන්න පුළුවන්. හරි ඔන්න ඔය ගොඩක් තියෙනවා connectors මේක දාගන්න පුළුවන්. ඒ වගේම තමයි හිතන්නකෝ දැන් ඔයගලන්ගේ මොකක් හරි කනෙක්ටර් එකක් තියෙනවා. ඔයගලන්ගේ ඔෆිස් එකේ ERP සිස්ටම් එකක් හරි ඒකේ APIs තියෙනවා නම් මෙන්න මෙතනට ගිහිල්ලා ඔයගලන්ට පුළුවන් ක්ලික් කරලා add කියලා මේ add custom connector කියලා ඔයගලන්ගේ විස්තර ටික දාන්න. නමක් දෙන්න පුළුවන්. ඔයගලන්ගේ මේ MCP server එකට තියෙන link එක දෙන්න පුළුවන්. authentication තියෙන දුන්නාම ඒකත් add වෙනවා මේකට. ඒතර ඔයගලන්ගේ APIs එක කතා කරගන්න පුළුවන් මේක. හරි. අපි බලමු අපේ PowerPoint එකට. ඔන්න PowerPoint එකේ මෙන්න මෙහෙම slides එක add කරගෙන යනවා. දැන් එක slide එකක් add කළා. මේ තියෙන bottom line එක. අර Word එකේ තියෙන ටික ලස්සනට slides වලට දානවා. performance at glance, regional performance එක. ඊට පස්සේ product concentration එක. ඊට පස්සේ මේ ටික. මම ඔයගලන්ට මොන හරි branding තියෙනවා නම් අපි හිතමු ඔයගලන්ගේ slide එකක් තියෙනවා කියමුකෝ. ඔය master slide එකයි master pages ටික ඔක්කොම තියෙන slide එකක් තියෙනවා නම් ඒ branding එක open කරලා කියන්න පුළුවන් මේ branding use කරලා slides හදන්න කියලා. ඒතර ඒ branding එකත් එක්ක තමයි යන්නේ. හරි. බලමු ඊට slides ටික ඔන්න බලන්න මේ chart එක.
දැන් මේ වගේ එකක් අපි දැන් බලන්න අපි මේ පැයක් ඇතුළත මේ ටික ඔක්කොම කරගත්තේ. Excel ෆයිල් එක හැදුවා, data දාගත්තා, ඒකට මේ pivot tables හැදුවා, dashboard එකක් හැදුවා, ඊට පස්සේ ඒකට memorandum එකක් හැදුවා word වලින්, ඊට පස්සේ හදපු ෆයිල් දෙකෙන් අන්තිමට PowerPoint එකක් හදාගත්තා. තේරෙනවද? ඒකට ඒ ටිකත් හදාගෙන අපි දැන් වැඩ කරා. දැන් අපි මේ තුනම ඒ වගේම තමයි එකකට එකක් ලින්ක් කිසි සම්බන්ධයක් නැතුව නෙමෙයි. එකකට ලින්ක් එක ලින්ක් කරගන්නේ කොහොමද? මෙන්න මෙතන settings ගිහිල්ලා මෙන්න මේක ටික් කරලා තියෙන්න ඕනේ. let code work across files කියන එක. ඒ වගේම තමයි ඔයගලන්ට PDF මොනවාට තියෙනවා නම් අපි හිතමු දැන් ඔයගලන්ගේ PDF document එකක් තියෙනවා කියමු Word එකක් හරි මේකට ගේන්න ඕන නම් මෙතන ගිහලා add කරලා add files photos කියලා දාන්න පුළුවන්. හරි. connectors තව මේකට දාගන්න මේකට connect කරගන්න ඕන. මෙතන connectors ගිහලා මේ Gmail එක අපිට Gmail එකේ තියෙන එකක් Google Drive එකේ තියෙන එකක්. මේ Higgs fields කියලා කියන්නේ මෙන්න මේක අපි හිතමු මේක ඇල්ල මම image හදන්න use කරන එකක්. මේ Adobe Creative මෙහෙම හිතන්නකෝ. හරිද? අපි හිතමු මම එකක් පෙන්නන්නම්කෝ ඔයගලන්ට. එතනට ගිහිල්ලා මම Word වලට කියන මෙන්න මෙහෙම. මම කියනවා use Higgs fields and create me a nice header image with 16 by 9 for this document. හරි නිකන් try කරලා බලමු and insert it here. නිකන් try කරලා බලමු. මේ Higgs field කියලා කියන්නේ image generation එකක්. මම කොහොමද මෙයාට Higgs fields use කරන්න කියලා. දැන් බලන්න planning header image design using Higgs fields. දැන් PowerPoint එකට ගිහලා බලමු. ඔන්න. අපි chat එකට ගිහලා බලුවොත් මේක back එකට ගිහලා තාම build කරනවා මේ ටික. අන්තිම slide එක හදන්නේ. අපි Word එකට ගිහලා බලමු. කියන allow once බලමු නිකන් මේකට ගැලපෙන එකක් මම මොනාරි හදයිද කියලා. Higgs fields වලට ගියා. අන්තිම slide එකත් හදලා ඉවරයි දැන්. අපි Word අපි email උත් check කරා. Excel වලත් වැඩ කරා. Word වලත් වැඩ කරා. PowerPoint වලත් වැඩ කරා. අන්තිම ටිකේ අපි දැන් Word එකේ අන්තිම එක බලමු. අපි Higgs field ඊට පස්සේ අපි ඔයගලන්ගේ මොනවාට ප්‍රශ්න තියෙනවා නම් අපි ඒක ඊට පස්සේ කතා කරමු. අපි තව එකක් මේකෙන් බලමු. දැන් මේක එකක් missing එකක් තියෙනවා. මේක මම ඉවරලා කියන්න. මේක හදලා ඉවරුනාම. මම මේක ඉවරුන ගමන් අපි ඒකත් දාමු. හරි මම මෙතනට ගිහිල්ලා මම මෙන්න මෙහෙම එකක් කරනවා. මම මේකට ගිහිල්ලා මම කියනවා තාම මෙයා වැඩ කරනවානේ. තාම ඉවරුනා මම පෙන්නන්නම් ඒකත්. තා Word වලට ගිහිල්ලා බලමු. හරි allow once එකක් යනවා මේ පැත්තේ. අපි බලමු image එක හදලා ඉවරයි. දැන් මේ download කරනවා image එක. බලමු මොන වගේ image එකක් මේකට හදයිද කියලා. මේකට ගැලපෙන එකක් එයා හදයි. මොකද අපි sales ගැනනේ කතා කරන්නේ. sales product ඒවා ගැන තමයි කතා කරන්නේ. context එක ගාව තියෙනවා. හරි ඔන්න හරි. ඔන්න මේ ටික හදලා ඉවරයි. අපි slide එක ගිහින් බලමු. මං ගිහලා PowerPoint slide එකට ගිහලා අපි බලනවා මෙන්න මෙහෙම එකක්. මේක slide show ගියා. අපි මේක from the beginning. මේක slide show එක බලනවා. ඔන්න slide show එක ආවා. ඔන්න පළවෙනි එක. ඊට පස්සේ දෙවෙනි එකට යනවා. දෙවෙනි එකට ගියා. ඔන්න section 3 revenue. හරි. ඊට පස්සේ මේකට ගියා. තුන්වෙනි එකට ගියා. ඔන්න ඔක්කොම ටික ඉවරයි. හරි. ඔන්න slides ටික හරි. දැන් මම මෙතන ගිහලා අපි මේ graph එක බැලුවොත් මෙන්න මෙහෙම තියෙන්නේ. හරි මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම එකක්. මෙයාට කියන්න පුළුවන් can you animate this graph when the slide is appeared කියලා අපි නිකන් try කරලා බලමු. මොකද වෙන්නේ කියලා. මේ graph එක animate කරන්න පුළුවන්ද කියලා. this graph කියම දන්නවා මම select කරපු එක එයා දන්නවා. හරි. බලමු මම මොකද කරන්න කියලා. අපි ආපහු Word වලට යමු. ඔන්න. අර Higgs fields වලින් image එකක් generate කරලා මේකට ගැලපෙන එකක් මෙහා මේකට add කරා. වෙනවද? මෙන්න මෙහෙම flow එකක් එක්ක ලස්සන image එකක් දාලා තිනවා. allow once image එක add කරා. memorandum කියලා. ඔන්න අපේ document එක. මේක පල්ලෙහාට ගිහින් තියෙනවා මේ ඔක්කොම. මට ඕන නම් කියන්න පුළුවන් මෙන්න මේ chart එක අරගෙන ගිහිල්ලා ලස්සනට මෙන්න මේ වගේ එකක් generate කරන්න කියලා 3D එකක්. එහෙමත් කරගන්න පුළුවන්. හරි. මේකට යමු මේ animate කරයිද කියලා animation live in the slides timing tree not office.js. I'll write directly adding a stage. and මෙයා මේකට ලියලා බලමු මොකද වෙන්නේ කියලා animation එක. හරි. ඒක හරි image එක අපි add කරා Word වලට.
evaluating image placement ඒක හරිද කියලා බලනවා. දැන් මෙන්න මෙතන තියෙන ප්‍රශ්නයක් මේක regional performance එක පල්ලෙහාට මොකද page by page add කරපු හින්දා. ඒක ප්‍රශ්නයක් නෑ අපිට. හරි ඒක ඕකේ. දැන් ආපහු PowerPoint allowance අපි PowerPoint එකට ගිහලා බලමු. දැන් තාම මේක වැඩ කරනවා. ඉතින් මට ඉවරද කියලා බලමු. තව එකක් තියෙනවා fix headers verifying header and pagination. අන්න pagination එකත් එයා check කරනවා. මේක හරිද කියලා බලනවා. දැන් ලස්සනට මේ අර pagination එකත් හැදුවා. දැක්කද? ඊටස් ඔක්කොම හදලා තියෙන්නේ. මේක තාම වැඩ 7 seconds 8 seconds word එකත් හරි අපිට ඕන කියන්න බෑ word එකට ගිහිල්ලා කියන්න බෑ මේකට table of contents එකක් add කරන්න කියලා. එයා එතකොට table of content එකක් add කරනවා. දැන් උගලන්ට idea එකක් තියෙනවා මේකේ මොකද වෙන්නේ කියලා. හරි. අපි අන්තිම එක බලමු මේක ඉවර වුණාම හරි දැන් බලමු animation එක වැඩද කියලා. මේක preview කරලා. හරි. ඔන්න animation එක. හරි animation එකකුත් දැම්මා. මට ඕන තව එකක් කියන්න පුළුවන් add කරලා මෙන්න මෙහෙම කතා. මම මෙතන ගිහලා මම plus එකට ගිහිල්ලා add files or photos ගිහිල්ලා මගේ downloads වලට ගිහිල්ලා මම ගන්නවා මෙන්න මේක මේ ෆොටෝ එක හරි එකද කියලා ෂුවර් නෑ. බලමු. DCs ඒක පැත්තට ගිහිල්ලා බලමු. අපි downloads වලට ගිහිල්ලා downloads මේම කරමු. ඔව් අපි මේ ෆොටෝ එක ගන්න පුළුවන් වෙයි. මේකට ගියමු. ඊළඟ මම කියනවා DC මෙන්න මේ පින්තූරය ගන්න කියලා open. ඉතින් මේ මගේ පින්තූරයක් තියෙන්නේ. මම නිකන් අර ඒක කතා කරන එකක්. හරි ඒක හරි. ඊට පස්සේ මම මෙයාට කියනවා මෙන්න මෙහෙම එකක්. add අපි කියමු මෙන්න මෙහෙම එකක්. අපි හිතමු author slide at the first with my name again Fikri Ismail and title sales executive and add a header of this presentation. ඔන්න අපි බලමු පළවෙනි ස්ලයිඩ් එක ඇඩ් කරන්න කියනවා. බලමු මගේ පින්තූරේ දාලා පින්තූරේ ආවේ නැත්නම් බලමු කියලා. හරි. පළවෙනි ස්ලයිඩ් එක උඩට එන්න කියලා කියන්නේ. ෆස්ට් ස්ලයිඩ්. අපි වර්ඩ් එක හරි වර්ඩ් එක කම්ප්ලීට්. ඊට පස්සේ Excel එක කම්ප්ලීට්. Excel එක වෙනස් කරොත් මේ ටික ඔක්කොම වෙනස් වෙනවා. මම ඒකත් මතක තියාගන්න. මම Excel එකේ අපි තව රෝස් තුනක් ඇඩ් කළා. කිව්වොත් මේ ටික ඔක්කොම අප්ඩේට් කරන්න කියලා. ඒ මෙතනට ගිහිල්ලා හැම එකම අප්ඩේට් කරනවා. මේ දැන් untitled කියලා මෙයාට PowerPoint එකක් තියෙනවා. ඒ ටිකත් අප්ඩේට් කරනවා. මම කියන allowance අන්න පළවෙනි ස්ලයිඩ් එක ඇඩ් කරා. sales performance review ඔන්න ස්ලයිඩ් එකට ගියා. බලමු මොකද වෙන්නේ කියලා. හරි ඔන්න Fikri Ismail sales executive source එක මෙන්න මේක පින්තූරේ ඇඩ් කරන්න තමයි දැන් තියෙන්නේ. running header master creating the author slide position one add name role and eyebrow text ඔන්න image එකත් ඇඩ් කරා. හරි. එතකොට බලන්න දැන් ඔයගලන්ට කියන්න පුළුවන් මේ ස්ලයිඩ් එකේ ස්ලයිඩ් එකට මේ ඔක්කොටම ට්‍රාන්සිෂන් ඇඩ් කරන්න කියලා. එහෙමත් පුළුවන්. හරි. හරි. දැන් ඔයගලන්ට වැඩේ තේරුණා කියලා මට හිතෙනවා. දැන් අපි බලමු ඔන්න හරි. වැඩේ ඔයගලන්ට දැන් තේරුණා. දැන් ඔයගලන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් මට මේ chat එකේ දාන්න. අපි ඒක බලමු. නැත්නම් අපිට පුළුවන් මෙතනින් සෙෂන් එක නවත්තන්න. මම විනාඩියක් දෙන්න. ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අපි චෙක් කරමු. ඊට පස්සේ එහෙම නැත්නම් අපි ඊළඟ පාඩමෙන් හැම ඊළඟ ලයිව් එකේ මම මේ ඊළඟ සිකුරාදා අපි සෙට් වෙමු. හරි. දැන් බලන්න මෙන්න මේකේ තව එකක් මම පෙන්නන්න. මෙයා අර යට තියෙන මේ එකත් අයින් කළා. බලන්න මෙන්න මෙතන මේ යට තියෙන අර ටෙක්ස්ට් එකත් අයින් කරා. අයින් කළා ඒක ගන්නට හැදුවා. ඒකත් ක්‍රොප් කරා. ඒතර ඒ ලෙවල් එකට මේක වැඩ කරන්න පුළුවන්. හරි. අන්න මේ ස්ලයිඩ් එක හදන හැටි. performance කියලා මෙන්න මේ ටික දැම්මා. header එකක් ඇඩ් කරා. හරි. දැන් වැඩේ තේරුණා ඔයගලන්ට. අපි ඊළඟ පාඩම් වලින් හරි. thank you මේ session එකට සහභාගී වුණාට. අපි ඊළඟ session එකකින් මම ඊළඟට මේ live වෙන session එක මම දාන්නම්. මගේ TikTok එකයි Facebook එකයි මේ YouTube එකයි follow කරලා තියන්න, subscribe කරලා තියන්න. එතකොට ඔයගලන්ට ඊළඟ session වල add කරන්න පුළුවන්. අපි ඊළඟ පාඩමෙන් හම්බෙමු.